welcome to my YouTube channel. ගොඩ කාලෙකින් තව අපි කරන්නේ vlog එක. මම හිතන්නේ අපි මිලාන් ගියාට පස්සේ තමයි මේ ආයෙ අපි කොහෙද දෙන්න එළියට යන්නේ. අද වැලන්ටයින් එක. Happy Valentine baby. ඉතින් අපි යන තීරණය කරා වැලන්ටයින් එක දවසේ එළියට යන්න. මොකද හැමදාම ගෙදරනේ අපි ඉන්නේ. එහෙනම් අපි දැන් චුට්ටක් එළියට යනවා. ඇවිදින්න, shopping කරන්න. අද දඩයකුත් දාන්න ඕනේ. එහෙනම් මම කාඩ් එක ගත්තද? මම කාඩ් එක ගත්තද? ඔයා ෂුවර්ද? අයියෝ අත ඔකි මාව විතරයි වෙන්නේ. අන්න එක දෙයක් අමතක කරලා තියෙනවා. දැන් ඒක අරගන්න යන්න ආපස්සට යන්න වෙනවා. බලමු. දැක්කද මට දඩේ දාන්න හිටියේ. මගේ කාඩ් එක බංගාව තියෙනවා. එයාගේ කාඩ් එක ගෙදර දාලා ඇවිල්ලා. ඒව හවුවේ මාත් එක්ක ඉතින්. කාඩ් එක අරගෙන ගෙදර ඇරියා. අර දැක්කනේ. දැන් පේනවද? පේනවනේ. මට දඩේ දාන්න. අපි ආවේ ඕවන්. කාඩ් එක නතු යන්නෙත් නෑනේ. මහන්සි හොදට මොදවලා. අද යන්නේ කොහෙද? අපි මොනවද කරන්නේ කියලා බලන්න ඔයාලා කැමති නම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. අනිත් කුරුල්ල පියාඹනවා පෙන්නන උදේ පාන්දර. ලස්සන උදේ පාන්දර හිමිදිරි උදෑසන. ඒ වගේව දකින්න ඕන. ඒ කියන්නේ අපි දෙන්න ගොඩ කාලෙකින් තමයි මේ සාබත කියන්නේ සෙනසුරාදා නිවාඩු වැටුනේ. මට නම් කොහොමද නිවාඩු වැටෙනවා. මෙයාට තමයි කලාතුරකින් නිවාඩුවක් කරන්නේ. ඉතින් ඒ හින්දා අපි දෙන මේ ඉක්මනින් කතා කරන්නේ හයියෙන් ඇවිදිනවා බස් එකේ යයි කියලා බලයට. මොකද අපි බස් එකේ ගිහිල්ලා විඤ්ඤෝල වලින් බහින්න ඕන. එතනින් තමයි අපි ට්‍රේන් එක ගන්නෙ. ඒ හින්දා වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. බයි. අපි දැන් බස් එකකට නැග්ගා. පේන්නේ නැහැ ඔයාලට චුට්ටක් බස් එකේ කරුවලයි. ඇයි අද වැහි අඳුරනේ. එන වහිනවනේ. අපි දෙන්න ඉන්නවා. බලමු. අපි ගිහිල්ලා බහැලා ට්‍රේන් එක ගාවට ගිහින් එකක් දෙන්නලු බලමු. මේ වීඩියෝ එකක් කරන්න. ටිකක් ට්‍රැක් උදේ පාන්දර ටික සීත වැදිලා තියෙන්නේ. ඒකයි. මේ බාරේ ලස්සනයි. මං ගත්ත වෝටර් ෆිෂ්. ආ කියනවා ළඟින් අපි ගත්ත වෝටර් ග්ලෝස් දෙක. මේ කඩේ ලස්සනයි විඤ්ඤෝලා. හරි ලස්සන කඩයක්. ඒකට ඒක අන්කොමන් කඩයක්. ඉන්දියන්ද අපි බොලනියන් අපි ගත්ත සල්ලි කියලා වෙන දිග වාහනයක්. ඒ වාහනේ තමයි මේ ඔය. සුදු කුඩේ කුඩේ තරහින් ඇවිල්ලා මේ කුඩේ දික් කරගෙන ඉතින් ග්‍රෑන්ඩ් එකකට බොහොම මාරුවෙන් ආවේ. ඉතින් මේ ට්‍රේන් එක අතපසු වෙලා මේ එහෙම දේවල් වෙනවනේ. ඉතින් සාමාන්‍ය දෙයක් අසාමාන්‍ය විදියට වුණා. අන්න ඒකයි වුනේ. මුරිය මේකේ බේස් එකක් තියෙනවා. බේස් එක පොඩි නෑනේ. මෙහෙම තියෙන්නේ. බෑන්ගල් එකක් හරිද?
මාළ නේද? මේ මාළේ සුදු. මේකට පවසන්න තියෙන්නේ මොනවද? මට අරන් දුන්න ජැකට් දෙකක් මේ අවස්ථාවේදී මට ගොඩක් සතුටුයි. ඉස්කොන්ත දාලා තියෙන නිසා ගල්ලා. ඉස්කොන්ත දාන නිසා ඔයාලට ඔක්කොම දේවල් අපි ගෙදර ගිහිල්ලා ඇඳලා පෙන්නන්න. අපි සාමාන්‍ය පිටෝන් කරනවා අඩුයි මේ වල. මෙයා මට අරන් දෙනවා. මම ගන්නවා. ඉතින් මොකද නිකන් දෙන දේවල් එපා කියන්න දෙන්න නිකන් අරන් දෙනවා දත් ගණන් කරන්න ඕන නැහැ කියලා තියෙනවා. 80 ගාන එකක් අතට අරගෙන දත් ගණන් කරන්න එපාලු. ඔන්න ඕකයි ප්‍රශ්නේ. හැබැයි ඉස්කොන්ත දාලා තියෙන ළමයි 70%ම දාලා තියෙන මෙතන ඉස්කොන්තයි ඉන්න හොඳයි අද. අපේ අම්මලා කියලා තියෙන මචං නිකාම්මුණ පොරෝපාර කරේ කොහොමද ගන්න කියලා. ඒක තමයි ආදිමුත්තන්ගේ කාලේ ඉඳලම සිද්ධ වෙන කතාවක්. ඔයාලට ඇහුණද? මගේ දත ගලන්න හරිම ආසයි. අද කාඩ් එක අරන් ආවේ මෙයාගේ ඒකනේ. හරිම ආසයි. දැන් ඊළඟට මම තෝරද්දි යම එයාට තියෙන්නේ ප්‍රශ්නේ නේද? මම තෝරද්දි මං තෝරද්දි මේ වගේ අල්ලගෙන බලන් ඉන්න ඕන. කැමතිද ඔයා එහෙම අල්ලන් ඉන්න බලන් ඉන්න? නෑ. එහෙමද? පව් කනවා. සැෆෝර එකට ගිහිල්ලා මට අරන් දුන්නේ අනේ. සීරම් එක විතර අරන් දුන්නේ. මූණේ අපි යවුවේ යවන්න. මම සැෆෝරේගේ අපරාධේ පෙන්වන්න තිබ්බේ ඔයාලට. පර්ෆියුම් එක සුවඳ පර්ෆියුම් වගේක් තිබ්බා. ඉස්කොන්ත දාලා තිබ්බද 125ක්. ඒත් මම ගත්තා මගේ සීරම් ටික ගත්තා. Zara එකෙන් මම ටී-ෂර්ට් දෙකක් ගත්තා එච්චරයි ගත්තා. වෙන මුද්දද. තාම දත ගැලෙව්වේ නෑ. ගලවන්න ගන්නකො ඉන්න. ඇතිනේ. Excuse me. Oh. මං හිතන්නේ අද ඔක්කොම මෙයාට තමයි. යාළුවෙක් ඉන්නවා. Hello. Hello. How are you? අනිත් පැත්තට Bye bye. බලන්න. මෙහෙම නලවන්න ඕනේ. එනවා මගේ පිස්සු මොකට මිනිහා මිනිමා ඊළඟ එක බලන්න ලෑස්තිද ළමයි ඊළඟ එක තාම මම shopping කරලත් නැහැ යා shopping කරාද යාට තමයි ඔක්කොම තියෙන්නේ අපි චෙන්ත්‍රෝ යන්න ගියේ බොලොඤ්ඤ චෙන්ත්‍රෝ මොකද සාමාන්‍යයෙන් මට බොලොඤ්ඤ චෙන්ත්‍රයේ ඇඳුම් ටිකක් තියෙනවා තාවොත් මට චුට්ටක් අඩුයි බඩු ඒ කියන්නේ තියෙනවා ෆයිමාක් එකේ තමයි මට ඇඳුම් තියෙන්නේ මේ තියෙන අනිත් කඩවල මට නෑ දුක තමයි රංජනි දැන් බලමු මේක මෙයාට හරි සෙට් වෙනවනේ මොකද මෙයාට ටිකක් අඩුයි මම නම් තියෙනවා හරි කියන්නේ ඔන්නම නළුවා හැබැයි අරක තමයි ගොඩාක් ලස්සන sexy model එකට sexy model and sexy oh රිංගුවා ඉතින් ළමයි මගේ පච්ච ඔන්න ළමයි මගේ වැලන්ටයින් gift එක අරන් දෙනවා කිව්වා guest එකෙන් බෑග් එකක් ගන්න යන්නේ අර එනවා පිටිපස්සේ බලමු ගෙස්ට් එකට යන්න හලෝ ගෙස්ට් එක කොහොම හලෝ ගෙස්ට් එක ආවෙදින් ගෙස්ට් හලෝ මේ ගෙස්ට් එකට ආව හලෝ මොකක්ද ගෙස්ට් ඕකේ බබේනි ඔව් මේක ටිකක් දන්නවනේ එනන් මේක බෑග් ගන්න
අන්තිම අධීරේ යන්නේ. පිටුවට වඩා ගොඩක් ඒවා අරන් දුන්නා ග්‍රාස්ය. දැන් අපි මම ප්‍රයිමාර්ක් එකේ වීඩියෝ කරේ නැහැ. ඉතින් ඔයාලා හැමෝගෙම වීඩියෝස් වල දකින ප්‍රයිමාර්ක් එක. ඉතින් ගොඩක් ෂොප් වලට ගිහිල්ලා වීඩියෝ කරේ නැහැ. හැබැයි ෆනි එන්ජොයි. අද ෆනි ඩේ එකක්. ඇත්තටම සතුටුයි ඒ ගැන. ගොඩක් ඒවා ගත්තයි. ඔයාලට ගෙදර ගිහින් පෙන්නන්නම්. අන්තිම ලස්සනට ඇදලම දෙන්න පෙන්නන්න. දැන් අපි කණ්ඩායම් යන්නේ. දැන් මේ අපිට මල්ලි වම්මෝනේ මල්ලි එනකන් ඉන්නේ. මල්ලි GD එකට ගියා. එයා ආවට පස්සේ අපි කන්න යනවා. හැම මේ මගේ දොස්තරව හම් වෙන දත් ටික මුඩක් තියන පුරව ගන්න මේ දත් ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. දත් පුරව ගන්න. එයාට මම gift එකක් අරන් දුන්නා. එයාට මම gift දෙකක් يعني අරන් දුන්නා. එතකොට මට එයා ගොඩාරි gift එකක් මොන්නේ يعني මං හිතන්නේ යාට මම දැම්ම දත ගැලුව සැහෙන්ට ඔක්කොම 300 ගානක් විතර යාට ගියා. මං ගෙස්ට් එකෙන් ගන්න ගියේ gift එක. ගෙස්ට් එකෙන් ගන්න යනකොට මෙයා කිව්වා ගෙස්ට් එකෙන් කබෙන දවසක අරන් දෙන්නම්. දැන් අපි මේ ගොඩ කාලෙකින් ප්‍රයිමාර්ක් ආපු නිසා කියන්නේ මේ ග්‍රෑන්ඩ් රේන් එකට ආපු නිසා යා මට අඩුපාඩු මොනවද තියෙන්නේ ඒ ටික ගන්න කියලා කිව්වා. ඒ ඉතින් ගෙස්ට් එකෙන් දුකයි එකෙන් ගන්න ගියේ මම බෑග් එකක් ගන්න උන්නේ නැහැ. මොකද බෑග් එකකට යනවා යුරෝ 150ක් 200ක් ඉටෙන්න යනවා. ඉතින් ඒ ඉඳන් යා කිව්වා ඒ 200ට වෙන මොනවා හරි ගන්න. ඉතින් ඒ 200ට ඇත්තට ගොඩක් දේවල් මං ගත්තා. මට තිබ්බ අඩුපාඩු වගේ ගත්තා. අපි බලමු මොනවද කියලා ඒ වගේ හරිද? එතකන් ඉන්න. හයි. අපිට වැස්සෙත් දාන්න ඕන. මේ නීව දාගෙන කවර මේමයි අපි වැස්ස දෙමුණි. සමන් කැල්ලක් පමණයි අඩු. ඒක දෙන්නේ කෙනෙක් කපයනවා නම් ගෙදර ආවා අපි. ඉතින් අද ලොග් එකම පමණයි. හැබැයි ගත්තේ ඒවා ටික අන්තිමට දාලා ලොග් එකේ අන්තිමට දානවාම මොනවද ගත්තේ කියලා බලන්න. හොඳයි නම් ලොග් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ෂෙයා පාරක් දාන්න. ලයික් එකක් දාන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අමතක කරන්න එපා. එහෙනම් අපි යනවා. බයි. යාගේ වැලන්ටයින් gift එක මේක ජැකට් එකක්. හරිද? මේ අනිත් ජැකට් එක. හරිද? මේ යාගේ වැලන්ටයින් gift එක. හරිද? ඉන්න චුට්ටක් ඒක හිට දාන්න. මේ තියෙන්නේ මගේ වැලන්ටයින් gift. හරිද? මේක මේ ඔක්කොම මගේ වැලන්ටයින් gift එක. මේ ටී-ෂර්ට් දෙකක් ගත්ත Zara එකෙන්. ඩෙලිම් 3ක් අරන් දුන්නා මට. ජැකට් එකක් අරන් දුන්නා. ෆුල් ඕවර් එකක් අරන් දුන්නා. ෂර්ට් එකක් අරන් දුන්නා. ටී-ෂර්ට් දෙකක් අරන් දුන්නා. Sephora එකෙන් මට මේක අරන් දුන්න දේවල් නුරියගේ මගේ සීරම් මේක අරන් දුන්නා. ඔය ටික තමයි අරන් දුන්නේ. එයා මට ඉතින් ගෙස්ට් එකෙන් අරන් දෙන්න ගියේ. ඊට පස්සේ ඉතින් ඒක 200 ගණන්නේ. ඉතින් යා ගෝවා වෙන බඩ්ඩියක් ගන්න කියලා. ඉතින් මේ ඔක්කොම මට ඒ ගන්න වගේ ගියා. ඉතින් මම මෙච්චර ගොඩක් ගත්තා. අරකින් ගත්තොත් එකයි. මේෙන් ගත්තොත් ගොඩයි. Thank you. Thank you. යාර මාර කියන්න තියෙන්නේ කියන්නකෝ. ඔයාට පාරදුර 80 ගානක එක 80 ගානක අරක ගියේ 50 ගානක. ඒතර දැන්නම කීයක් ගියා? ඔව් රෙද්ද හොඳ එකක් කරන් දුන්නේ. කුට්ටි දෙන්නේ. එහෙනම් අපි මෙයාලට කියමු. අපේ ලොග් එක බලන්න ඉවර වෙනකම් මොන හරි දෙයක් තිබ්බොත් අපිට කියන්න. එහෙනම් අපි ආයෙ හම්බෙමු. යනු මයන් වලට හවු වෙන්න එපා. බයි. බයි. අපි subscribe කරන්න. ඔයගොල්ලෝ අනිත් එක හොඳට මතක තියාගන්න. පරිස්සමෙන් ඉන්න. ආයෙ වීඩියෝ එකක් දානකම්.